හරි යාළුවනේ ටූල් එක ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කර්න් රෙගුලේෂන් සපෝටඩ් ඩිවයිස් කියලා වැටලා තියෙනවා. ඉතින් මෙතන කියන්නේ අපිට මේ ටූල් එක සපෝට් කරනවා කියන එක. ඉතින් මේ ෆෝන් එක සපෝට් කරන නිසා අපි මෙතන පේමන්ට් ඔප්ෂන් එකට යමු. ඉතින් මේක් පේමන්ට් කියන එකෙන් ඔයාලට පුළුවන් පේමන්ට් ඔප්ෂන් එකේ වෙබ් පේජ් එක ඕපන් කරගන්න. ඉතින් අපි මේ විදිහට ඕපන් වෙන වෙබ් පේජ් එකේ පහළට ආවට පස්සේ මේ ටික ෆිල් කරන්න. මෙතන ඔයා ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට අදාළ මුදල ගෙවන්න පුළුවන්. ඉතින් මතක ඇතුවම මම ඔයාලට දිනේ පෙන්වන්නම් අද මම වීඩියෝ එක කරන දිනේ. ඉතින් මතක ඇතුවම ඔයාලා සීරියල් නම්බර් එක රෙජිස්ටර් කරන්න කලින් චෙක් කරගන්න ඔයාලගේ ෆෝන් එක සපෝට් කරනවද නැද්ද කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේක් පේමන්ට් ඔප්ෂන් එකෙන් අපි කලින් කිව්ව විදිහටම පේමන්ට් එක කරන්න. හරි. සීරියල් නම්බර් එක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මේල් එකක් එයි. ඊට පස්සේ ෆෝන් එක රීප්ලග් කරන්න. ඉතින් රීප්ලග් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්ටාර්ට් කියන බටන් එකක් ඇවිත් තියෙනවා. මේ ස්ටාර්ට් බටන් එක දුන්නාට පස්සේ ෆෝන් එක බයිපාස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන ෆෝන් එක බයිපාස් වෙද්දී මම වීඩියෝ එක ස්කිප් කරන්නම්. ඔයාලා බලන්න දිගටම කොහොමද ෆෝන් එක බයිපාස් වෙන්නේ ඊට පස්සේ මොනවද ඔප්ෂන් වැඩ කරන්න කියලා මම සම්පූර්ණ වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් අපේ සර්වර් එක හරහා ඕනිම අන්ලොක් සර්විස් එකක් ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් අපේ සර්වර් එකට ඇවිත් ඔයාලට අවශ්‍ය කරන අන්ලොක් ටූල් ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන සීරියල් නම්බර් ඇක්ටිවේෂන් ඒ වගේම ඔයාලට බෝනියෝ අන්ලොක් ටූල් ඒ වගේ ඕනම ටූල් එකක් ඇක්ටිව් කරගන්න ක්‍රෙඩිට් ඇඩ් කරගන්න ඕනම දෙයක් කරගන්න අපේ සර්වර් එක හරහා පුළුවන්. ඉතින් හොඳම ප්‍රයිස් එකකට අපිත් එක්ක එකතු වෙන්න කැමති අය මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. අපේ සර්වර් එකේ link එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්.